අපේ ටාගට් එකට යන්නේ. එහෙම නැත්නම් අපේ ගෝල් අපි අචීව් කරගන්නේ කොහොමද? ඒ සම්බන්ධයෙන් මම වීඩියෝස් එකක් ඔබට අරගෙන ආවා. ඉතින් මේක සාමාන්‍යයෙන් අර කතා කරන්න විවෘතව කතා කරොත් මේ මාතෘකාව සාමාන්‍යයෙන් කතා කරන්නේ නැති මාතෘකාවක්. ફોකස් කරක් අපිට ඒ කියන්නේ අපිට ප්‍රතිවිරුද්ධව ඉන්න අපි අචීව් කරන ගෝල් එකට ප්‍රතිවිරුද්ධව ඉන්න ඕනෑම දෙයක් අපිට දෙන්න තියෙන අවසාන උත්තරේ තුරුම්බුව තමයි අපිව මරණයට පත් කරන එක. මේ මරණවා කියලා කියන්නේ ශාරීරිකවත් කායිකවත් කියන වර්ග දිගකින් අපිට මිනිස්සෙක්ව මරා දමන්න පුළුවන්. එතකොට අපි ශාරීරිකව මරා දැම්මට මානසිකව මරා දමන්න බැරි මිනිසෙක් වඩ පත් වෙන්නේ කොහොමද? අපි කතා කරමු මේ වීඩියෝස් එකේ. මේක තමයි පොයින්ට් එක. ආයිසරෝම තෝරගන්න ඔයාගේ පාත් එක මොකක්ද? ඔය යන පාත් එක මොන වගේ එකක්ද? ඉස්සරෝම ඒක තෝරගන්න. ඒතකොට එතන පැහැදිලි වෙනවා ඔයාට ප්‍රතිවිරුද්ධව තියෙන්නේ මොනවද? මේ බාධක ටික තෝරගත්තොත් ඔයාට පුළුවන් ඔයාගේ මනස මරා දමන, ඔයාගේ ශරීරයේ මරා දමන දේවල් පැහැදිලිව හඳුනා ගන්න. මම මේ කියන දේ ඔයාට ගොඩක් පැහැදිලි වෙනවා. ඔයා මේක ගොඩක් හිතලා බැලුවොත් මම මේ කියන්නේ මනෝවිද්‍යාත්මක කරුණක්. මේකෙදී මම පොයින්ට් දෙකක් පැහැදිලි කරන්නම්. එකක් තමයි අපිව ශරීරයෙන් මරන්න පුළුවන් අපිව ඩයිට් කරලා. අපිව මනසින් මරන්න පුළුවන් අපිට නැවත අපි ફોකස් කරන දේ නතර කරන්න පුළුවන් දේවල් මිනිස්සු කරනවා. ඒක තමයි අපිට කරන්න පුළුවන් ක්‍රියාවන් දෙක. නැත්තම් අපිව කඩාගෙන වටන්න අපි ගෝල් එකට යනවා නම් මොනවා හරි දෙයකින් කරන්න. ඔයා පෞද්ගලිකත්වය කියන එක. පෞද්ගලිකත්වය කියන එක ආරක්ෂා කරගත්තේ නැති වුණොත් ඔයා හැම වෙලාවකම ලෝකයාට පෙන්නනවා නම් තමන් කවුද, තමන් මොන වගේ තැනකට යන්නේ කියන එක ඔයාට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා රහසිගත මනෝභාවයක් ඔයා නිර්මාණය කරගන්න කිසිම වෙලාවක ෆිසිකලි කිසිම කෙනෙක්ට ඔයාගේ රහසිගත ඔයාගේ ફોකස් කරන ගෝල් එක කිසිම වෙලාවක වචනයෙන් කියන්න උත්සාහ කරන්න එපා. එහෙම කරොත් වෙන්නේ ලොකුම පාඩුවක් ඔයාට. ඒකෙදි මේ විශ්වය ඔයාට ගොඩක් උදව් කරයි. මොකද ඔයාට තියෙන ගෝල් එක මොන වගේද? ඔයා මේ පාත් එක හඳුනගෙන එතනට යද්දී ඔයාට තේරෙනවා මොකද්ද මම මේ කියන්නේ කියලා. ඒ නිසා ඔයා පෞද්ගලිකත්වය කියන එක ආරක්ෂා කරගන්න. මං කියන්නේ ඔයාගේ ජයග්‍රහණ, ඔයා වැටුණු තැන්, ඔයාගේ වීක්නස්, ඔයාගේ ගෝල් කරගත්ත දේවල් අචීව් කරගද්දි මොනවද ඔයාට ලැබුණේ? මේ හැම දෙයක්ම ඔයා රහසිගතව පවත්වාගෙන යන්න. එතකොට ඔයාට ශාරීරිකවත් මානසිකවත් කිසිම කෙනෙකුට ඔබ මරා දමන්න බැරි මනුස්සයෙක් බවට පත් වෙනවා. මේ රහසිගත ගෝල් කියන එක ඔයාගේ පේරන්ට්ස්ලාට කිව්වට කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒකත් ඔයා ළඟින් ඉන්න කෙනෙකුට දුන්නොත් ගොඩක් වැදගත් වෙයි. හරි. එතකොට ඔයා වැටුණු තැන් වලදී ඒගොල්ලොන්ගෙන් පොඩි උපදෙස් ටිකක් අරගන්න පුළුවන්. කියන දේ හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වගේ තව වීඩියෝස් එකකින් හමු වෙනකොට සුබ දවසක්.